අම්මෝ හරිම මහන්සි. උදේ පාන්දර ඔන්න කිට්ටත් අද පට මහන්සිට අග්ගාල වස්ස කරන්න කල යමංකෝ තේ කඩේට ගිහිල්ලා. තේ තියෙනවද දන්නේ නැහැ. තේ කඩේ අලුතෙන් දාපු වැහුවා කියලා කියන කතාවක් කිව්වා නේද? අනේ මන් දන්නේ නැහැ. තේ තිබ්බ නැතුව අයිස්ක්‍රීම් එකක් කල් කාලේ මට අයිස්ක්‍රීම් කඩේ නම් අත නැති. මට නම් එපාලා තියෙන ඔය බස් එකේ කෑලිත් ගැලුවා යාළුනේ. පොලිසියෙන් ගලවන්න කිව්වා. බලන්නකො මෙන්න මෙතන ඉන්න පොලිස් කාර්යය තමයි මට ගලවන්න කිව්වේ දා කෑලි. ඔයාලටත් මතක ඇති. බලමු සීන් එක උනේ. බස් එකේ කෑලි ගැලව ගන්න කොච්චර දුකක්ද. පට්ට මහන්සියෙන් ගාන කෑලි ටික. ගලවලා දාන්න කියන අම්මට ඔඩ හැප්පුණා කියහන්කෝ. අඩෝ අද නම් කරුමක්කාර දවසක් බං. ඉස්සෙල්ලා රතන වාහනයක් ගෑවිලා ගියා දැන් හැප්පුණා. අද නම් මට හොඳ නැති දවසක් වගේ. මොනා කරන්නද? මන් දන්නේ නැහැ අප්පා. මම බස් එක උඩට ගෙනියමුකෝ. ටිකක් වෙලා ඉඳලා යමු මෙතනටලා. මේ බස් එක විකුණන්නත් තියෙනවා අප්පා සල්ලිත් නැහැ. මේකෙන් දැන් කට්ටිය ට්‍රිප් යන්න එන්නෙත් නැහැ. මේක කැතයිනේ. ලස්සන බස් වල නැගලා යනවා ඒගොල්ලෝ. ඒවා ලස්සනයි. අයිස්ක්‍රීම් මේ කඩේ අයියකෝ. ඉන්නේ. අයිස්ක්‍රීම් කඩ 3ක් තියෙනවා ගායිස්. ඒ වුණාට තාම ඇරලා තියෙන එකයි වෙන මේ කඩේ විතරයි. මොනවද අපි ගන්නෙ? චොකලට් එකක් ගමු. මම චොකලට් එක ගන්න ආසයි. හෙලෝ අයියේ මේ අයිස්ක්‍රීම් එකක් දෙන්නකෝ. දෙන්න මල්ලි සල්ලි. අර චොකලට් එකක් නම් 100යි වැනිලා එක 50යි. අර මොනවාද තව එකක් තියෙන එක 150යි. අයි මං ගාව සල්ලි නැහැ මේ මම 50ක් දෙන්නද? මල්ලි මෙතන ණයට දෙන්නේ අයිස්ක්‍රීම් එකකින්ද ඔයාට වැනිලා එකක් තමයි ගන්න වෙන්නේ. හයි කමන්නේ නැහැ සල්ලි ටික. මම චොකලට් එකක් ගන්නවා එවලන්නේ. මම එකක් ගන්නද අයි? ගන්න. ගනින් බා. හරි. අයිස්ක්‍රීම් එකක් ගත්ත හැබැයි වැඩක් නැහැ. ඉතින් වැනිලා මම කන්න ආසනේ. චොකලට් එකක් ගන්නවා ඉස්සරහට. අවුල නැහැ තියම්. මල්ලි මෙහාට එනවා. අම්මට කවුද මේ? කවුරු හරි කතා කරා. කවුරුත් නෑ. කවුරු හරි කතා කරා වගේ වුණා. කවුද බං ඒ? අහරුවද? ඌෙන් බෑනේ බං. ඌ කැමරාවක් අතේ තියාගෙන. අයියේ මේ මට කතා කරා. ඕමල්ලි මම ඔයාලට කතා කරා මේ මොකමල්ලි ඉන්නේ බස් එකේ මේ කෑලි නෑනේ මේ ඔයා කලින් හොඳට කෑලි ගාලා තිබ්බනේ. ඔව් අයියේ බලන්නකො පොලිසියෙන් අල්ලගෙන මේ කෑලි ටික ගලවන්න කිව්වනේ අයියේ. අර බලන්න දැන් බස් එක කතයි අර ඊපස්සේ අර පොඩි කෑල්ලක් ගහලා දෙන්නේ ඒකත් වැඩන්නේ නෑ. ඒකනේ මල්ලි ඔය කලින් ලස්සනට තිබ්බනේ ඔය හොඳට නැගලා ගියා නේද බස් එක. මම ඔයාගේ බස් එකේ ෆොටෝ ටිකක් ගහගන්න කියලා මේ කැමරාවත් අරගෙන මේ වුණාට බස් එක කැත හින්දා ඔයාලට කතා කරේ පොඩ්ඩක්. ඒක තමයි අයියේ. දැන් මොනවද කරන්නේ? එහෙනම් මල්ලි ඔයා මේව කරන්නකෝ. ඔයා ඉස්සල්ලාම ඔයාගේ බස් එක ඔය කැලලා තියෙන එක නම් අවුලක් නෑ. ඔයා ඉස්සල්ලාම ඔයාගේ බස් එක දැන් ඔය බස් එකට ඉස්සල්ලා මට කියන්නකෝ මේ හොඳට හයර් එහෙම එනවද මේ මට කියන්න දවස් 3කට විතර හයර් කීයක් විතර එනවද කියලා. ඊයේ දවස් 3කට නම් හයර් හයර් 5ක් වගේ තමයි සෙට් වෙන්නේ අයියේ. අයියෝ හයර් 5යිද මල්ලි? හයර් 5කින් මල්ලි කීයක් විතර වෙනවද? හයර් 5කින් නම් රුපියල් 5000ක් වගේ තමයි අයියේ මේ එක්කෙනෙක්ගෙන් කියන්නේ ওই කට්ටියගෙන්ම 10000 ගන්නවා. ඉතින් මං ගන්නවා ඉතින් සල්ලි ගන්න අඩුයි. ඉතින් ඒකෙන් තමයි අවුල. මල්ලි මේ ඔයා මේ ඉස්සලාම කරන්න ඕන ඔයාගේ හයර් ටික වැඩි කරගන්න ඕන. ඒ කියන්නේ ඔයා උතන කෑ ගහන්න ඕන. යනවා හයර් යනවා එන්න ඉක්මනට ඔයා යන තැන් ටික එහෙම කියන්න ඕන. එතකොට කට්ටිය එනවා හරිද? ඔය බස් එක අවුලක් නැහැ. ඉතින් ඒගොල්ලෝ කොහමද යන්න ඕනේ. ඔගේ කෑලි තිබ්බා කියලා ගණන් අඩු වෙන්නේ නැහැ ඉතින්. කොහමද ඒගොල්ලන්ට යන්න තමයි ඕනේ. ඒකින්ද ඔයා කෑ ගහලා කියන්න. ඔයාලා මේ වෙනදාතරත් එහෙම කියනවාද කෑ ගහලා? නෑ අයියේ.
වෙන දවස් වලට එහෙම කියන්නේ නැහැ. ඉතින් අපි කට්ටිය නගිනකන් ඉන්නවා. අන්න ඒකනේ අද ඉඳලා කියලා බලන්න. හරි එහෙනම් thank you මං යනවා. හරි මල්. කේ වස් එක නැග්ගම. අර අයියා කිව්ව විදිහට වැඩේ කරලා බැලුවා නම් හරිනේ බා. ඒකට වැඩේ ගොඩේයි දන්නේ. යමුකෝ ඉස්සෙල්ලා බස් නැවතුම් පොළට. ගාලා යන්න ඕන. අද හයර් එක සෙට් වෙන්නේ බා. සෙට් වුණොත් හොඳයි ඉතින්. සෙට් වෙයි මං හිතන්නේ. ටක් ගාලා එතන මංකෝ. කට්ටිය නගින්න හම්බන්තොට මාතර ගාල්ල හැමතැනම යනවා. කට්ටිය නගින්න එළින් නැයත් ඉන්න මොකද බලන් ඉන්නේ. ඉක්මනට එන්න දැම්ම යනවා පරක්කු වෙන්නේ නැහැ ඉක්මනට නගින්න හම්බෝ ඔන්න විදිහට අයියෙන් කිව්වනම් කට්ටිය නගිනවා. ඒ කලින් ඇඟේ 3-4 දෙනෙක් බංවද බලහන් කොටක් විතර නෙංගනවා. නිමයි බිස්නස් එක නැගලම යනවා. බිස්නස් එක කුවට ඉතින් මේක මේ බස් එකනේ ඉතින්. දැන් ඉතින් මේගොල්ලන් අදාළ තැනට ගිහිල්ලා දාන්නවා. ඊට පස්සේ වැඩේකට කොන්දොස්තරේකුත් නැණි බං මට. වෙන නැති කොහොඳයි කොහෙටියොත් එහෙම මොකටද දෙන්න ඕන සල්ලි. දැන් ඉතින් වැඩිපුර ටිකක් සල්ලි වැඩිපුර ටිකක් ගන්න වෙනවා. නැත්තම් ඉතින් බං මම මෙච්චර දවස් අඩු වෙන්නේ බං ගත්තේ. ඒකට මටනේ බං පාඩු වෙන්නේ උන්ට වාසීනේ. එක්කෙනෙක්ගෙන් 1500ක් ගමු. ඒකට හන්න 1500 වඩක් කියලා බඩන බලන්න. ටයි ඉහයි කය 10000ට කිට්ටු වෙන්න හම්බෙනවනේ. ඉතින් අවුල නැහැ. ඒ ගාන අවුල නැහැ නේ. කොහොමද? වැඩි දුරක් නැහැ බං. මෙච්චර පොඩි දුරකට ඉතින් මෙච්චර ගන්නවා කියන්නේ ඉතින් අවුල නැහැ. ඉතින් මම හොඳ වැඩන්නේ කරන්නේ ඉතින්. මුං ගාව සල්ලි දිනනවා කොහමද සිර වෙන්නේ. ඒකින් අවුල නැහැ. දුප්පත් මිනිස්සු නම් ඉතින් මම වැඩි සල්ලි ගණක් ගන්න නැහැ ඉතින්. මම ඉතින් හොඳයි. ඕකේ අපිට ගාලා යමු. මෙන්න මෙතන තමයි අපේ ප්ලේස් එක. බස් එක නැවතුවා. ගැම්මක් තමයි. සල්ලි ටික එකතු කරගන්න ඕන. අම්බෝ දැන් ඊළඟ හයර් එක ටක් ගාලා යන්න ඕන පරක්කුණුත් එහෙම. කට්ටි බහින්න ඊළඟට ආයෙ පස්සේ එන්නේ නැහැ. නියමයි මං ඒක කරා යකෝ ගැම්මක් තමයි ජෑ. බලපන් මගේ බස් එකෙන් මම රුපියල් කෝටි 2ක් හොයලා තියෙන්නේ දැන්ට ගැම්මටම. ආයිතින් අවුරුද්දක් විතර ගියා. ඉතින් හැබැයි ඒකට ඒක අවුලක් නැහැ. ඉතින් කෝටි 2ක් කියන්න ආයිතින් පොඩි ගාණක්ද කියවන්කෝ. කෝටි 2ක් ලක්ෂ 200ක් අම්මට සිරු වෙනවා ඈ. අඩෝ දැන් නම් පට්ට ඈ. අඩෝ සුපිරිමේ. දැන් නම් මට පට්ට සතුටුයි. ඇස් දෙන් කඳුළුත් වෙනවා. ඒ තරම්ම සතුටුයි. අඩෝ මේ ඔක්කොම කැලි ගලවලම දානවා. හොඳම කන්ඩිෂන් තියෙන කැලි ගහනවා. හොඳම ඒවා ගහන්නේ. මෙතන ඉනිමග ඔය ඔක්කොම ඒවා ගහනවා. මේ ස්ටිකර් මාරු කරන අලුත් ඒවා දානවා. හැබැයි ඉතින් ඒකටත් රුපියල් ලක්ෂ 50ක් විතර ඇයි. ඉතින් අවුල නැහැ. ඒක සල්ලි ටිකෙන් ගෙයක් හදාගෙන ආතල් එකේ කාලා බීලා ඉන්නවා. දැන් ඉතින් ගරාජ් එකක් හොයාගන්න ඕන බං. ගරාජ් ආරහතන් තියෙන ගරාජ් එකට බස් එක දාන්න උන්ටක් ගාලා. හරි එහෙනම් යාළුවනේ ගරාජ් එකේ සෙට් එක. හරි යාළුවනේ ඔන්න මං ගරාජ් එකට නම් ආවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මැද්දෙන් පැනලා කියන channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් අපිට 5k ගහන්න තියෙනවා. ගැම්මටම 4k ගහලා තියෙන්නේ. 5k ගහන්න තියෙනවා. channel එක subscribe කරන්න. වීඩියෝ එක like එකක් උදාන්න හරිද? ඕකේ එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් කැස්සක් ආව ගණන් ගන්න එපා. ගරාජ් එකේ ඉන්නේ හරිද? ගරාජ් එකේ ඉතින් ජූයිලි තියෙනවනේ කැස්සක් ඉන්නේ නැති කියනකෝ. ඕකේ දැන් අපි ඉස්සෙල්ලාම කරන්න අපේ ස්ටිකරේ ගහගන්න. මේ ඉස්සෙල්ලාම මේ බෆර් අයින් කරමුකෝ. ඔක්කොම අයින් කරපන් ඊයේ. ඔක අයින් කරලා ස්ටිකරේ මාරු කරන්න. මොකද්ද දාගන්නේ? මේක හොඳයි. කහ පාට යමක් ඈ. ඕකේ දැන් අපි බෆර් එක මාරු කරගන්න ඕන. අද මේ කලින් දාලා තිබ්බ ඊය බං හැටි බලහන් ඒ වගේ. මේක රුපියල් කොබල මෙන්න මේක රුපියල් 8000 නෙමෙයි කීයද බං? අනේ මන් දන්නේ. මොකද ඒක ගහලා තියෙනවා ඒ ගානන මේ තුනේ සංඛ්‍යාප්ප එක මාරු කරගම මෙන්න මේක. අඩෝ එකක් නෙමෙයි ඈ. මෙතන වද්දාගන්න මේක හොඳයි. මේ වෙස්මුණ හොඳයි නේද? හොඳයි මේක වෙනස් කරගමු. මට ඒක නෙමෙයි.
ඒකත් නියමයි. මෙතනින් මේක ගන්නවද? ඔන්න මේ පොඩි කැලේ ගහලා තියමු. දැන් පිටිපස්සේ කැලේ ටික බලන්න. ඉස්සෙල්ලා මෙතනින් අපි ගහ ගන්න ඕන සුපිරි තව එකක්. මොකද්ද ගහන්නේ? මේකෙන් පස්සේ මොකක්ද තියෙන්නේ? අම්මට සිරි. මම මේකට කැමති වුණාට කලින් බස් එක තිබ්බ කෙනෙක් ඒකින් ඒක සෙට් නැහැ. ඒකින්ද අපි ඔය සුපිරි අලුත් එකක් ගමු. මම ඉතින් මෙන්න මේක නියම. යට කැලේ රොග දාලා මේකෙන් අලුත් එකක් ගහනවා. මේ ඇපල් ගෙඩි හොඳයි බයික වඩන්නේ. මේක හොඳයි. ඕකේ දැන් අපි ඇතුලේ කැලේ ටික බලමු. ඇතුලේ මෙතනින් ගන්න ඕන මේක හොඳයි. ටීවී එක ඕනේ නෑ. දැන් ඉතින් මොන ටීවීද ටීවී බල බල ඉන්න වෙලා නෑ මචං අපිට. දිබිලි අයින් කළා. දිබිලි තියමුකෝ බං. ඒක හොඳයි ඕකට. රිම් මාරු කරමු. සුදු පාට එක දාමු නියමයි. සුක්කාන නෙමෙයි. එන්ජිම මාරු කරමු. ඕකේ. හරි යාළුවනේ එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. බස් එක සුපිරියට හැදුවා. අර අයියට මම කියන්න ඕනේ ගිහලා thank you කියලා. එයානේ මේ අදහස් දුන්නේ. එහෙනම් යාළුවනේ channel එක subscribe කරන්න next video එක හම්බෙමු guys bye.